Hi, welcome back to my YouTube channel. එන්නකො මාත් එක්ක ගඟේ යන්න. අද අපි ගඟේ යනවා. මට හිතුණා ඉතින් ඔයාලවත් එක්කගෙන යන්න. අපේ ගෙදරට ගොඩක්ම ළඟින් තමයි ගඟ තියෙන්නේ. මීටර් 100ක්වත් නැති තරම්. පයින් තමයි යන්නේ. මේ පාර දිගේ යන්නේ නැතුව අපේ වත්තෙන් පැනලා තමයි මේ යන්නේ. ගොඩක් කලාවට අපි ගඟට යනවා. මේ දවස්වල ගොඩක් ප්‍රශ්නේනේ. ගඟේ ගිහින් ආවම මාර සනීපයි. ඔය පේන්නේ අපේ අයියාගේ නායින්ගේ සගාව. සාරි වලින් කොටු කරලා තමයි තියෙන්නේ. ඔන්නෝම වත්තෙන් ඇවිල්ලා පාරට ඇවිත් තමයි යන්නේ. ඔක වටෙන් ආවොත් තව දුරයිනේ. ඒ නිසා වත්තෙන් පැනලා යනවා. අවුවයි හොඳටම මේ වෙලාව 3ට විතර ඇති වුණාට අපේ පැත්තට අවුවයි. ගොඩක් අවුව සැරයි මේ දවස්වලට. ඔහොම මගට යද්දි තමයි මතක් වුණේ සබන් කෑල්ල ගෙනල්ලා නැහැ කියලා. අම්මා මට සබන් කෑල්ල දුන්නා ගන්න කියලා. මං ඒක මිනිස්සු උඩින් තියලා ඇවිල්ලා. බලන්නකො ඉතින් සිහිය. ඔයාලත් කොහොමද? අම්මා මගේ ඉද්දි මං ආවව දුවලා ගිහිල්ලා සබන් කෑල්ල අරන් ආවා. නැද්ද ගඟේ? ගඟේ යන්නේ? යන්නේ ඉන්නේ නැතෝ බලන්නකො මෙයා ඉන්න ලස්සන. එයාව එක්කගෙන ගියේ නෑ. එයාව එක්කන් ගියාම හරි වදි. ගොඩක් වෙලා ඉන්න වෙලාවක් තිබ්බේ නෑ. අම්මා බෝධි පූජාවට යන්න ඕනි. මම මෙයාව එක්කගෙන බෙහෙතක් ඉදින්න යන්න ඕනි. ඒ නිසා අම්මයි මා යාව එක්කන් යන්න try කරෙත් නෑ. මේ කියන්නේ ගඟට යන පාර. පොඩ්ඩක් කැලේ වගේ වෙවිලා දැන් අර ඉස්සර වගේ කට්ටිය ගඟවල් වලට යන්නේ නෑනේ. මේ පැත්තේ අය නම් වැඩි යන්නේ නෑ. ඒ නිසා ටිකක් කැලේ වගේ වෙවිලා. ගොඩක් වෙලාවට යන්නේ අපි තමයි. මේ කියන්නේ ගඩොල් පෝරණයක්. ඒ හරිය ගෙදරක ගඩොල් පෝරණයක් තමයි තියෙන්නේ. මම ඩග්ගාලා ඉතින් අම්මයි මායි ගියා. දැන් ගඟ ළඟයි. පේනවනේ ඔයාලට කොළ පාටින්ම වෙනස. අර තනකොළ ටික මැරිලා තිබ්බේ අර ටිකේ. මේ ටිකේ බලන්නකො කොළ පාට. මෙච්චර පෑවිල්ලි ගඟේ හිතුවටත් වඩා වතුර තිබ්බා. මොකද අපේ වැව එහෙම ගොඩක් ඉඳලා තියෙන්නේ මේ දවස්වල. ගඟේ වතුර තිබ්බා රක්වාන ගොඩකවල පැත්තට වහිනවලු. මේ තමයි රක්වාන් ගඟ. ඒ නිසා හොඳට වතුර තිබ්බා. ඒ වගේම වතුර මාර සීතලයි. ආස හිතෙනව නේද ඔයාලටත් දැක්කම? ඔය වතුර ටිකක් අඩු වෙලා රොම් අඩ වගේ තිබ්බා මේ ගඟේ දෙපැත්තේ. කියන්නේ ගඟ කල්ලා තියෙනවා පහුගිය දවස් ටිකේ වැස්සට. ඔය වතුර අඩුයි ඊට පස්සේ අඩු වෙලා. වෙනද නාන තැනට නාන්න යන්නේ නැතුව අපි උඩහින් තමයි නෑවි. වෙනද නාන තැන එකක් ගැඹුරුයි. එතනට ගියෙත් නෑ ටිකක් වෙලාත් යනවනේ. ටක් ගාලා එන්නත් ඕනේ. ඒ හින්දා ඔහොමම ගිහිල්ලා වෙන තැනකින් නාගත්තා. බලන්නකෝ. ෂෝක් නේද? සමහර දවසට අපේ අක්කලත් එනවා නාන්න යන්න. එයාලා මේ ළඟ නෙවෙයි ඉන්නේ ටිකක් දුර. එයාලත් ගඟේ නාන්න ආවහම ළමයි එක්ක හොඳ හැටි නේද? ඔය තියෙන වතුර ගලාගෙන යන සුදු පාට වගේ තියෙන තැනක් අන්න එතන තියෙන ලස්සන ගලක්. එතනින් අපි බුරුස් වදිනවා. ඉක්මනට යන්න ඕනේ. මං ඉතින් ටක් ගාලා නාගෙන ආවා. දැන් ඉතින් අපි යනවා. දැන් වෙලාව 4:00ක් පහ වෙලා. බෝධි පූජාවට යන්නත් එපා. පන්සල තියෙන්නේ අපේ ගේ ළඟම. එනවත් මං ඊදට අම්මා එක්ක බෝධි පූජාවට යනවා.
ඒ වුණාට අද මට බෝධි පූජාවට යන්න වෙන්නේ නැහැ. අපේ බෝලෙට බෙහෙත් එකක් ඉන්න තිබ්බා දැන් දවස් දෙකකට කලින්. ඒක විදගෙන ඉන්න මං අදවත් යන්න ඕන. ගඟේ ගිහිල්ලා ඇවිල්ලා ලෑස්ති වෙලා අම්මා ගියා බෝධි පූජාවට. මං ගියා තාත්තා එක්ක බෝලෙ වෙකගෙන බෙහෙත් දෙන්න. බලන්නකො මෙයා ඉන්න ලස්සන ඕපදූප මල්ලා. හැම ඕපදූපයක්ම ඕනි. පාර යන වාහනයි එබ්බිලා බලාගෙන ඉන්නවා. ඔය බෙහෙත් දෙන්න යන ගමන්. බෙහෙත් ඉදලා එන ගමන් අපේ අක්කා වඩේ කඩයක් කරනවා. එතෙන්ටත් ගියා. ඊට පස්සේ වඩේ දෙකකටත් වැඩේ දීලා මෙයා කෑවෙත් නෑ. එළුවා විතරයි. එකක් බිම වැටුණා. අනික කෑවෙත් නෑ. මේ හා තාත්තා හાર્ඩ්වෙයාර් එකට ගියා බඩු වගයක් ගන්න. අපි දෙන්න ඉතින් එනකම් බයික් එකට වෙලා හිටියා. මෙයා ඉතින් ඕපදූප හොයනවා. තාත්තා ආවා ඔන්න. එයාගේ අතේ තියෙන්නේ මොනවද කියලාත් බලන්න ඉපැයි මෙයා. කන්න දෙයක් එහෙම ගෙනල්ලාද කියලා. පස්සේ කඩේකට ගියා හාල් වගයක් ගන්න. මෙයා කරවල කූරයි එක්කරන් කෑවා. ඒකටත් ගෙවලා තමයි එන්න උනේ. ඊට පස්සේ අපි ටිකටම ගෙදර ආවා. 7ත් පහ වුණා ගෙදර එනකොට. මං ඉතින් මේ හදන්නේ රයිස් එකක් හදන්න ආපු ගමන්. මේ විදිහට මම ගෙනාපු හාල් ටික හොදගෙන ඒකට ලුණු ටිකකුත් දාලා රම්පේ ටිකකුත් දාලා ලිපේ තිබ්බා. බත් එක හරියනකම් මං එළවලු ටික අරගෙන හොද ගන්නවා. මේ ටික මම සුද්ධ කරගත්තා. ඕමිරිස් කරලුකුත් ගත්තා. රයිස් එකට ඕමිරිස් දැම්මාම අමුතුම රසක් එනවා. සුදු ලුණු ටිකක් වැඩියෙන් ගත්තා චිලි පේස්ට් එකක් හදන්නත් එක්ක. දැන් මං එළවලු ටික හොදගෙන හීනියට ලස්සනට කපාගත්තා. කරපිංච ටිකකුත් ගත්තා. මේ වෙද්දි මගේ පතත් හරි ගියලා තිබ්බේ. බත් එකත් කූරු ගාලා පැත්තකින් තියාගෙන මං හදන්නේ චිකන් ටිකක් බෙද ගන්න. චිකන් ටිකක් අරගෙන මේ විදිහට හොදගත්තා. පොඩි ප්‍රමාණයයි ගත්තේ මොකද රයිස් එක හදන්නේ මං අම්මටයි මටයි. අපේ තාත්තා රයිස් කන්නේ නැහැ. චිකන් එකට ලුණු ටිකකුයි ගම්මිරිස් කුඩු ටිකකුයි කහ ටිකකුයි එකතු කරගෙන හොඳට චිකන් කෑලි වල තැවරෙන්න මේ විදිහට අනාගත්තා. දැන් මම මේ චිකන් ටික බෙද ගන්න තෙල් ටිකක් දාගෙන තෙල් එක රත් වෙනකන් ඉඳලා මේ ටික ඔක්කොම එකපාර දාලා බෙද ගන්නවා. පොඩි ප්‍රමාණයක් ඉඳන් මට එකපාර බෙද ගන්න පුළුවන්. දැන් චිකන් ටික ගානට බෙදලා තියෙන්නේ. මේ විදිහට ලිපෙන් බාගෙන පැත්තකින් තියා ගන්නවා මම. මොකද මේක කෑලි කෑලි වලට ඉරා ගන්න බෑ රස්නි පිටින්. ඒ ටික නිවෙනකන් මං හදන්නේ චිලි පේස්ට් එක හදා ගන්න. දැන් පොඩි තාච්චියක් ලිපේ තියලා මං ඒකට අර චිකන් ටික බෙදගත්තු තෙල් ටිකෙන්ම ටිකක් දා ගන්නවා. තෙල් එක රත් වෙලා තියෙන්නේ. දැන් මං සුදු ලුණු ටික දාගෙන පොඩ්ඩක් රම්වන් පාට වෙනකම් මේ ටික බෙද ගන්නවා. ගොඩක්ම කර වෙන්න දෙන්නේ නැහැ. එතකොට සුදු ලුණු තිත්තයි. සුදු ලුණු ටික හරියාගෙන එනකොට මං ඒකට කරපිංච ටිකක් දා ගන්නවා. දැන් මම මේකට කෑලි මිරිස් ටිකත් එකතු කර ගන්නවා. කෑලි මිරිස් එකතු කරද්දී එක්ක ලිප ඕප් කරන්න ඕනි. නැත්තම් ලිපෙන් බා ගන්න ඕනි. නැත්තම් මේ කෑලි මිරිස් ටික කර වෙන වටක් ගහලා. ඊට පස්සේ චිලි පේස්ට් එක තිත්තයි. මේකට මම ලුණු කුඩු ටිකකුයි සීනි ටිකකුයි එකතු කර ගන්නවා. පස්සේ ලිපෙන් බාගෙන සෝස් ටිකකුත් දා ගන්නවා. කොහොමද රස පාටයි නේද? දැන් තියෙන්නේ මට රයිස් එක හදා ගන්න විතරයි. තාච්චියක් ලිපේ තියාගෙන මම මේකට ඔයිල් ටිකක් දා ගන්නවා. මම මේකට ගන්නේ සන්ෆ්ලවර් ඔයිල්. මොකද පොල් තෙල් වලට වඩා ගුණයිනේ. දැන් ඔය විදිහට සුදු ලුණු ටික දාලා ටිකක් රන්වන් පාට වෙනකම් බෙද ගන්න. දැන් මම ඒකට කරපිංච ටිකයි අර මං කපාගත්තු හෝමිරිස් කරලයි කරපිංච ටිකයි එකතු කර ගන්නවා. කැරට් මං ගොඩක් තැම්බෙන්න දෙන්නේ නැහැ. මොකද ටිකක් අමුයෙන් තියෙද්දි තමයි රයිස් එක රස. මම මේකට ලුණු ටිකකුත් එකතු කර ගන්නවා. දැන් ওই විදිහට ටිකක් කලවම් කරලා අර ඉරාගත්තු චිකන් කෑලි ටිකත් මම මේකට එකතු කර ගන්නවා. එළවලු ටික ඔහොම පැත්තකට කරලා බිත්තරේකුත් එකතු කර ගන්නවා. මේකට ගම්මිරිස් කුඩු පොඩ්ඩකුත් දා ගන්නවා. මම මේකට කහ කුඩු දාන්නේ නැහැ. සමහර අය රයිස් හදනවනේ කහ පාටට. ඒ වුණාට මං හදන්නේ සුදු පාටට. අපේ ගෙදර හදන්නේ සුදු පාටට. කහ දාලා හැදුවාම රස වෙනස් වෙනවා. සුදු පාට හැදුවාම කඩේ වගේම රසට තියෙනවා. දැන් ඉතින් බත් ටිකට මික්ස් කරන්නයි තියෙන්නේ. ඔය විදිහට එළවලු ටික පොඩ්ඩක් එහාට කරගෙන තේල් ටිකට වැටෙන්න තමයි මම බත් ටික දාගන්නේ. එතකොට බත් ටික හොඳට බැදෙනවනේ. එතකොට කඩේ රසටම එනවා. ඔය විදිහට දාගෙන කලවම් කර ගන්නවා. දැන් තියෙන්නේ ලීස් ටික දාගන්න. ලීස් ටික දාන්නේ මං අන්තිමට.
එතකොට ඒ ටික අර හොඳටම තැම්බෙන්නේ නැහැ. අමු ගතියක් තියෙනවා. එතකොට තමයි රයිස් එක රස. දැන් රයිස් එක හදලා ඉවරයි. කොහොමද ඉතින් මගේ රයිස් එක රස පාටද? ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ channel එක subscribe කරලා නැති අය subscribe කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙනකන් bye. Thank you for watching. Thank you for watching.